Hello everyone, welcome to Electroteaching. අදත් මම සුබෘත් පාර්ති PCB ඩිසයින් වනද පිළිපද වීඩියෝ එකත් තමා අරන් ආවේ. මම කලින් දවසේ කරා මේ පවර් සප්ලයි එක ස්කෙමැටික් එකක් ඩිසයින් කරන වීඩියෝ එකක්. ඒකේ PCB එක ඩිසයින් කරන වීඩියෝ එක තමයි අද මම අරන් ආවේ. මුලින්ම මට සමාව වෙන්න මට වීඩියෝ එකක් ගේන්න බැරි වෙච්ච එකට තරමක් දුරට මේක රවුටින් කරලා තියෙන්නේ. අපි මේ ප්‍රොජෙක්ට් එක කොහොමද අපි කම්ප්ලීට් කරන්න කියලා ෆුල් රිවිව් එකක් මම අද මේ වීඩියෝ එක අරන් එනවා. මේ වීඩියෝත් එක්කම රැඳිලා ඉන්න. ඒ වගේම මම මේ වගේ ඩිසයිනින් පිළිබඳ සහ ඉලෙක්ට්‍රොනික් සම්බන්ධ වීඩියෝත් මේ channel එක ඔස්සේ දිගටම අරන් එනවා. මාත් එක්කම රැඳිලා ඉන්න කියලා මම ඉල්ලනවා. අපි බලමු කොහොමද මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ මම මේකේ මේ ඉන්පුට් සෙක්ෂන් එක මේ පැත්ත ඉන්පුට් සෙක්ෂන් එක මේ පැත්ත අවුට්පුට් එක මේකේ මම දැනට මම මේකේ AC සෙක්ෂන් එක ගත්තොත් එහෙම මෙතනින් ඉන්පුට් වෙලා AC ඉන්පුට් වෙලා මෙතනින් මෙතෙන් මේන් කැප් එකට එනවා. ඒ කියන්නේ මෙතන බ්‍රිජ් රෙක්ටිෆයර් එක තියෙනවා. ඒ වගේම මෙතන ට්‍රාන්ස්ෆෝමර් එක තියෙනවා. ඒ වගේම ස්මූතින් කැප් එක සහ අවුට්පුට් එක තියෙනවා. ස්විචින් සෙක්ෂන් එක තියෙනවා. මෙතනින් ඒ වගේම කියන්න ඕනේ මේක තියෙන ග්‍රවුන්ඩ් පිළිබඳ ගොඩක් වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. මේකේ ට්‍රාන්ස්ෆෝමර් එක තියෙන පැත්තෙන් එකෙන් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් සෙකන්ඩරි පැත්තට ගත්තාම ග්‍රවුන්ඩ් සෙක්ෂන් එක වෙනමයි. ට්‍රාන්ස්ෆෝමර් ප්‍රයිමරි සෙක්ෂන් එක ගත්තාම ග්‍රවුන්ඩ් සෙක්ෂන් එක වෙනමයි. තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු PCB එකටම ග්‍රවුන්ඩ් එක කොමන් වෙලා නැහැ. ඒකේ ග්‍රවුන්ඩ් කනෙක්ෂන් දෙකක් ඉන්බිල්ට් කරලා තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මෙතන මේන් කැප් එක තියෙනවා. මේ මේන් කැප් එකේ ග්‍රවුන්ඩ් එකයි ට්‍රාන්ස්ෆෝමර් ප්‍රයිමරි සෙක්ෂන් එකේ ග්‍රවුන්ඩ් එකයි කොමන් වෙනවා. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර් සෙකන්ඩරි ග්‍රවුන්ඩ් එක සහ අවුට්පුට් සෙක්ෂන් එකේ ග්‍රවුන්ඩ් එක ෆීල්ඩ් කැපැසිටි වලට යන ග්‍රවුන්ඩ් එක කොමන් වෙලා තියෙනවා. අපි බලමු ඉතුරු කම්පෝනන්ට් ටිකත් රවුටින් කරලා කොහොමද ඩිසයින් එක වෙන්නේ කියලා. හරි, ඉතින් අපි මෙතන ට්‍රාන්ස්ෆෝමරේ සෙකන්ඩරි පැත්තේ මෙතන මේ මොකද මෙතන සෙකන්ඩරි පැත්තටත් අපි මෙතන පොලිගන් එකක් විදිහට නෙට් එක දාන්න ඕනේ. මම මෙතන නෝමල් රවුට් කරලා තියෙන්නේ. අපි ඒක අයින් කරලා බලමු කොහොමද නෙට් එක පොලිගන් එකක් අනින් දාගන්නේ කියලා. මේක ඩිලීට් කරලා පොලිගන් එකක් යූස් කරනවා. මේ විදියට පිට මෙතනත් එක්කමලා ගමු. මේක ඉන්නත් එක්කම ගමු. වටලේකින් තමයි පෙරේ තින්නේ. බලමු කොහොමද මේක තින්නේ කියලා. මම මෙතන මේ විදියට ඩිසයින් කරගත්තා පොලිගන් එක. මේ විදියට පොඩ්ඩක් ඇඩ්ජස්ට්මන්ට් කරගන්නවා.
විදියට ඔය විදියට මම ඇඩ්ජස්ට්මන්ට් එක කරගෙන මේකට පොලිගන් එක ඇඩ් කරගන්නවා. මම දෙයක් කියන්න ඕන මේ හැම එකේම මේ පොලිගන් එක මම යූස් කරලා තියෙන්නේ මෙතන මේ පින් කොපලේයර් එක කම්පෝනන්ට් එකේ පින් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ මේ පින් 4කින්. මෙහෙම තියන්න එක හොඳ නෑ. මොකද මේ අයි කරන්ට් පාස් වෙන තැන් තියෙනවා. ඒ වගේ දේවල් වලදී මේ කම්පෝනන්ට් හීට් වෙන්න පුළුවන් ඒ හයි කරන්ට් පාස් වෙන තැන් වලින්. ඒ නිසා අපි මේ වගේ කනෙක්ෂන් 4කින් මේ කම්පෝනට් එකත් එක කොපලයක කනෙක්ට් කරනට වඩා හොඳ වෙනවා. මොකද මේ වඩා හොඳයි මේ විදිහට ඩිරෙක්ට් එකන් මෙහෙම සම්පූර්ණ පොලිගන් එක යුස් කරනවා නම්. ඒකට මේක මම ඉස්සරහට කියන්නම්. මොකද මේක ටික නෝමලි රවුට් කරගමු. ඊළඟට මම මේකේ ග්‍රවුන්ඩ් එක මම මේ ග්‍රවුන්ඩ් එක වෙනම ඩිසයින් කරනවා. ඒ කියන්නේ මේ පැත්ත ග්‍රවුන්ඩ් එක වෙනමයි. ඒකට මම මෙතන තව පොඩි දෙයක් යූස් කරනවා. අපි ස්කැමටික් එකට ගිහින් බලමු පොඩ්ඩක් ග්‍රවුන්ඩ් කනෙක්ෂන් එක කොහොමද මම ඩිසයින් කරේ කියලා. මම මෙතන ඇනෝඩ් කියලා තියෙන්නේ. එතන ග්‍රවුන්ඩ් 2 කියලා දුන්නා. හරි. මෙතන ග්‍රවුන්ඩ් කප්ලර් එකේ මෙතන ග්‍රවුන්ඩ් not මෙතන ග්‍රවුන්ඩ් එක කියලා දාගෙන ග්‍රවුන්ඩ් කියලා දාගන්නවා. මම කොපි කරලා දැන් දාගන්නවා. මම මෙතනට දාගන්නවා. දැන් 2 එක පස්සේ ट्रांसफॉर्मर आउट सेक्शन में फिल्टर कैपेसिटी मेकिंग मे ग्राउंड 1 කියලා දෙනවා _1 ग्राउंड කපියක් දාගෙන අනිත් තැනට save එකක් දාලා
මේක අප්ඩේට් කරගන්න. හරි අපි ප්‍රධාන කොම්පෝනට් ටික PCB එක රවුට් කරගෙන ඉවරයි. අපි මම ඔයාලට පෙන්නන්නම්. එතන මම රවුට් කරපු විදිය පොඩි එක්ස්ප්ලනේෂන් එකක් කරන්නම් මම. මේක මම මුලින්ම මෙතන පොඩි ස්ක්‍රීන් එක ඔප් කරගෙන ඔයාලට දැන් පේනවා මගේ PCB එක මෙතන හරි මුලින්ම මෙතන AC section එක මම රවුට් කරා. ඊට පස්සේ මෙතන මම පෙන්නනම් properties layers ටික ගත්තොත් එහෙම ඔයාලා මුලින්ම මේ තියෙන්නේ රෙඩ් කලර් එකකින් පෙන්නන්න මම টොප් ලේයර් එක රවුට් කරපු විදිය මම ගොඩක්ම AC section එක bottom layer එකට දාන්න දැම්මා. එතකොට safety වගේම පිළිඳ ඊට පස්සේ මෙතන මම section දෙක කියන්නේ transformer primary secondary වෙන් කිරීමට කියන්නේ AC section එක DC line ටික වෙන් කිරීමට isolate කිරීමට isolate කරා. ඒ කියන්නේ optical play එකත් isolate කරා, transformer එකත් isolate කරලා තියෙන්නේ. ඊළඟට මෙතන main cap එක එකේ voltage එක මම දාලා තින්නේ 450 cap එකක් දාලා තියෙන. මෙතන high voltage jack generate වෙනවා. ඒ කියන්නේ එතන නිසාම මෙතන ලොකු path එකක් polygon වලින් දාලා තියෙනවා. ඊට පස්සේ අපි bottom layer එකට ගියොත් තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. මෙතන මම කලින් use කරලා තිබ්බේ component polygon එකත් එක්ක connect වෙන්න අර O band එකකින් connect වෙන විදිහට දැන් මම direct connect කිරීමක් සිදු කරලා ගන්න වෙන මෙතන rules වලින් මේක පෙන්නුවත් මෙතන polygon ගිහින් මෙතන direct connect කරලා මම කරලා කලින් තිබුණේ මෙන්න මේ විදිහට මම polygon එක connect කරලා දැන් මම direct කනෙක්ට් කරලා තියෙන. මොකද ඒවා high current pass වෙන තැන් නිසා අපි මේ විදිහට polygon එක use කරන්න ඕනේ. ඊළඟ කාරණාවක් වැදගත් කාරණාවක් ඊළඟට මෙන්න isolate කිරීම සිදු කරා. ඊට පස්සේ output section එක හරි ඒක okay. ඊට පස්සේ මම bottom layer එකට ගියොත් තනින් bottom layer එකේ AC line එක තියෙනවා, isolate කිරීම තියෙනවා. මම මාමුලි මෙතන මම VS යොදලා තියෙන්නේ. මෙතන output එකේ ground line ටික මේ secondary පැත්තට output ground line එක. ඒ කියන්නේ output line එකේ මෙතන top layer එකෙන් bottom layer එකට මාරු වෙන්න bottom layer එක මාරු වෙන තාම මේ VS යොදලා තියෙන්නේ. ඒ කියන්නේ එනවා මේ කොහොමද මම VS යොදලා තියෙන ඔය විදිහට තමයි සාමාන්‍ය route එකක් සිදු කරගන්නේ. ඉතින් අපි තව දෙයක් මේකට එකතු කරමු. මෙන්න මේ mounting hole තමයි mounting hole මේ mounting hole එකත්
වියස් ඇඩ් කරගත්තා නම් වඩාත් හොඳයි. මොකද එතකොට තව ටිකක් PCBගේ කොල්ටිය වැඩි කරගන්න පුළ. ඒ වගේම මවුන්ටිං කරන තැන්වලින් එකැන්නේ බොල්ට යොදන තැන්වලට හොඳ ටඩ හෙවි ගතියක් හාඩනස්සයක් ගන්න පුළුවන් මේ වගේ විදියට මම යස් කොරොත් මම එකට බියාස් ඇඩ් කරගමු. මෙහෙම කයි තමයි මේ විදියටම මේකටත් මම වියස් සැට් කරගන්නවා. මම බෝඩ් ෂේප් එක කලින් ඩිසයින් කරගත්තම විදිහට තියෙන කොන්ටිය කව් කරලා බෝඩ් ෂේප් එක මම ඩිසයින් කරගත්තා. මේකට තව අපි ටොය කට් මේකට අපි වීඩියෝ එක බැලුවොත් ඔයාලට පේනවා මේ පොලිගන් ඉඳලා මම රවුට් කරලා තියෙන විදිය. දැන් මේ isolate section එක ඊට පස්සේ මේ තියෙන මම දැන් ගියා සෙට් කරපු විදිය. එතකොට පොඩි හොඳ ලුක් එකක් ගන්න පුළුවන්. ඒ වගේ මම කියන්නේ හොඳ heavy ගතියක් PCB එක අවුට් එක හොඳ අපිට ගන්න පුළුවන්. ලෙවල් එකකට ගන්න පුළුවන්. ඉන්ඩස්ට්‍රියල් මට්ටමේ ලෙවල් එකට ගන්න පුළුවන්. මෙතන මම තව මෙතන පොඩ්ඩක් පාත් එක ළඟ වැඩි වගේ මේ ළඟට අපි කරගමු. මෙතන මම ලේයර් මාරු වෙනවා. මෙතන টপ ලේයර් එකේ ඉන්නේ. දැන් මෙතන টপ ඕවර්ලේ ලේයර් එක මාරු වෙලා මම print කරනවා. volt 10 amp volt 10 amp power
අපි මෙතන රයිට් එක මම දානවා සාමාන්‍යයෙන් 3ට විතර. පස්සේ අතන්ට මං මෙයාලට මම මේකම ඉමේජ් එකට ඇඩ් කරගන්නම් මගේ මෙතනින් ප්ලේස්මන්ට් වලින් ග්‍රැෆික් වලින් එතනින් මම ග්‍රැෆික් එක ඇඩ් කරගන්නවා D වලින් මේ ඉමේජ් එක ඇඩ් කරගන්නවා මේක අපි වෙන ඉමේජ් අනිත් ඉමේජ් එක ඇඩ් කරගමු. හරි අපි මේ විදිහට ඩිසයින් කරගත්තු විදිහට අපි මෙයාට දැන් මේ අයිකන් පාස් වෙනකොට අපි කොපර් ලේයර් එකක් හඳින්න ඕන. කොපර් ලේයර් එක කොහොමද හදන්නේ කියලා බලමු. මේකට මම එබලෙන් බොටම් ලේයර් එකේ තියෙන බොටම් ෂෝල්ඩර් මාස්ක් එකට යනවා. බොටම් ෂෝල්ඩර් මාස්ක් එකෙන් මේ විදිහට බොටම් ෂෝල්ඩර් මාස්ක් එක දෙනවා. කොපර් ලේයර් එකට පොඩ්ඩක් අඩු ප්‍රමාණයකින් කුඩා ආකාරයෙන් හඳිනවා.
ඒක නම් සාමාන්‍යයි.
ඉතින් ඔය විදියට තමා ඔය විදියට තමා සාමාන්‍යයෙන් පවර් සප්ලයි එක රවුටරයක් සිදු කරගන්නේ මේ හයි කරන්ට් පාත් රවුට් කරලා. ඉතින් මේ විඩියෝ එකේ ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මම කමෙන්ට්ස් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට ඉස්සරහට අරන් එන්න ඕනේ වීඩියෝස් ගැන ඔයාලට මොනවා හරි වැදගත්කමක් තියෙනවා නම් කමෙන්ට් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට පුළුවන් තරම් ඉක්මනින් ඒවට අදාළ වීඩියෝස් අරන් එන්නම්. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකක් දාගන්න. තවත් කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්කම ඉන්න. මම ඊළඟ වීඩියෝ එකත් අරන් එනවා අනිවාර්යයෙන්ම. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. ඔයාලට සුබ දවසක්.